අපි අද පොඩි දෙයක් කරලා බලමු. මගේ අතේ තියෙනවා පේනවද? ඒවා රයිෆල් වලට ගන්න පොඩි බුලට් වර්ග දෙකක් තියෙනවා. මේක බෝලයක් වගේ එකයි. අනික නිකන් බුලට් එකයි. අපි බලමු මේකෙන් ෂූට් කරලා මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ රයිෆල් එක. අපි මේක දාලා ෂූට් කරලා බලමු කෝකද වැඩි පවර්ෆුල් කියලා. ඩකින්න මම පෙන්නන්නම්. මේක තමයි රයිෆල් එක. මේක චයිනීස් රයිෆල් එකක්. මගේ ටාගට් එක තමයි අර කොස් ගෙඩි යට තියෙන පොඩි කොස් ගෙඩි දෙක. මේ හරිය ඉඳලා තමයි වෙඩි තියන්නේ. අර තියෙන පාත එල්ලලා තියෙන කොස් ගෙඩි දෙකට අපි වෙඩි තියලා බලමු. මේ හරිය ඉඳලා මුලින්ම අපි මේ ඊයම් බෝලේ ඊයම් වෙන්න යකඩාරි ඊයම් තමයි මේක. ඊයම් බෝලෙන් අපි වෙඩි තියලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු මේ තුවක්කුවට මේ උණ්ඩේ කොහොමද දාගන්නේ කියලා. මුලින්ම කඩනවා තුවක්කුව මෙතනින්. කඩලා මෙතන මේ පොඩි සිදුරක් තියෙනවා. සිදුරට මේ බෝලේ ඇතුල් කරනවා. ඇතුල් කරලා මේක උඩට වහ ගන්නවා. වහගෙන මෙතන මේ ටිකර් එකක් තියෙනවා. ඒක මේ ටිකර් එක කියන්නේ මේක. අතින් ඉස්සෙල්ලා ඒක වෙඩි තියන්න ඉස්සෙල්ලා අපි මෙහා පැත්තට දා ගන්න ඕනේ. සේෆ්ටි බටන් එක. මේ පැත්තට දැම්මොත් ලොක් වෙනවා. මේ ඇද්දට වෙඩි වදින්නේ නැහැ. මෙහාට දාපු ගමන් වෙඩි තියන්න පුළුවන්. අපි බලමු වෙඩි තියලා මොකද්ද වෙන්නේ කියලා. හරි අපි දැන් වෙඩි තියලා බලමු මොකද්ද වෙන්නේ කියලා බලමු වෙඩි තියලා. ලැබුණා. අර කිරි වැටෙන්නේ ටාගට් එකේ. අපි අර බෝල උණ්ඩේ වෙඩි තියලා තියෙන්නේ. එන්නනම් අර කොස් ගෙඩිය කිරි වලට වැටෙනවා. ඒ කියන්නේ මේකට වැදුනා හොඳටම. අපි බලමු අනික් කියනොත් වෙඩි තියලා. මගේ අතේ තියෙන දැන් අනික් එයා රයිෆල් උණ්ඩේ. අපි මේකනොත් වෙඩි තියලා බලමු ඒ විදිහටම. කොහොමද වැඩියෙන් බහින්නේ කියලා. ඇතුළට වැහලා කිරි වැඩිපුර එන්නේ මොකේද කියලා පොඩ්ඩක් බලමු අපි. මේ තියෙන්නේ අනිත් උණ්ඩේ. අපි මේක දාලා බලමු. දාන්නේ කොහොමද කියලා බලමු. ඉස්ලාම වෛර ඇතුලේ මෙහෙම කඩනවා මෙතන. කඩලා මේ උණ්ඩේ අර උලවාගේ පැත්ත මේ සිදුරටම දානවා. දාලා මේක සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ඊට පස්සේ මෙතන මේ ටිකර් එක තියෙනවා. ඒක සේෆ්ටි ටිකර් එක. මේක මෙහෙම ඇද්දට වදින්නේ නැහැ. ටිකර් එක කියන්නේ මේ සේෆ්ටි ලොක් එක. මේක මේ පැත්තට දැම්මම වෙඩි තියන්න පුළුවන්. මෙහාට දැම්මම එහෙම ලොක් වෙනවා. හරි. අපි දැන් බලමු මේකනොත් වෙඩි තියලා කොස් ගෙඩියට මොකද වෙන්නේ කියලා. ටිකක් වැදුනා. ඊට පොඩ්ඩක් මෙහා පැත්තට වැදුනේ. ඉතින් කිරි එනවා පොඩ්ඩක් වෙන්නේ. ඕලන් පෙන්නන්න. ඊට පොඩ්ඩක් මෙහා පැත්තේ වැදිලා තියෙන්නේ. ඒක ඇත්තට කිරි ගන්නේ නැහැ. මොකද අරකේ ගොඩක් කිරි ආපු විහින්දාද දන්නේ නැහැ. අරකට එනවා කිරි.
හැබැයි ඒක ඇතුළට බහලා ඇති ඒකයි මේ ඒකේ කිරි ටිකයි එන්නේ. අරගෙන නම් කිරි ගොඩක් කොහොල්ලා ඇවිදින් තියෙනවා. නොමයි යාළුවනේ මේකෙන් වෙඩි තියලා අපි බැලුවේ. නම් අපි වෙන දවසක හම්බෙමු.